අපි දැන් මේ ටැංකියට හොඳ ෆයිටර් ෆිෂ් කෙනෙක් එහෙම නැත්නම් හොඳ බෙටා ෆිෂ් කෙනෙක් තෝරගන්න ඕනේ. බෙටා ෆිෂ් කෙනෙක් තෝරගන්නකොට වර්ග ගණනාවක් ඉන්නවා. අපි මේ වර්ග කොටස් තුනකට බෙදුවොත් අපිට බෙදන්න පුළුවන් ටේල් එක අනුව බෙදන්න පුළුවන්, කලර්ස් අනුව බෙදන්න පුළුවන්. එතකොට මෙයාලා ජෙනටික්ස් අනුව බෙදන්න පුළුවන්. එහෙම ටේල් එක අනුව බෙදුවොත් අපිට ගන්න පුළුවන් මාළු තමයි පේල් ටේල් බෙටා ෆිෂ්, බ්‍රවුන් ටේල් බෙටා ෆිෂ්, half moon tail betta fish, double tail betta fish, delta betta fish සහ ප්ලාකට් බෙටා ෆිෂ්. සාමයාලය කලර්ස් අනුවත් අපිට බෙටා ෆිෂ් වර්ග ගන්න පුළුවන්. solid colors විදියට ගත්තොත් red betta fish, blue betta fish, black betta fish, albino හෙවත් white betta fish, multi color betta fish, bi-color betta fish, dragon scale betta fish, koi betta fish. genetics අනුවත් අපිට betta fish වර්ග කරන්න පුළුවන්. ඒ අය තමයි wild type betta fish, fancy betta fish සහ hybrid varieties වලින් ඉන්න betta fish. ඉතින් අපි මේ වර්ග ගණනාවෙන් අපි කැමති ලස්සන හොඳ වර්ලක් තියෙන betta fish කෙනෙක් අපේ ටැංක් එකට තෝරගන්න.